තමුසේ මාර මොඩු මොඩු වෙන්නේ ඔය තමුසේ. මේක තමයි මේක කල්ලුව යන්න පුළුවන් නේද? මේ ගස් කියලා හිතාගෙන ඉන්නේ මූ කරන ඔක්කොම දේවල් බලාගෙන මම සද්ද නැතුව ඉන්නවා කියලා. මට විතරයි Apple phone එකක් වත්ති. අදිසිකට ගන්න එකක් ගාවත් Apple cable එක. මාර බුද්ධිගුණ මිනිත්තු. කොට ගන්න පාරනේ තොපි දාගෙන මම හතර මාසෙක. ඇයි උඹට මං කියන පොඩි දේවල් තේරෙන්නේ? මේ වගේ මේ කර්ම කේවගේ ඉන්නට වඩා හොඳයි මම මේ රටකට ගිහලා පාඩුවේ ගියා. හැබැයි උඹට හිතෙනවා නම් මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒක අනිවාර්යෙන්ම කරපන්. කියන්නේ තෝ සබ්බේ නටම කියලා තෝ මුකුත් දන්නේ නැහැ කියලා පාරනේ. මම මුකුත් දන්නේ මොනවද තිබ්බේ කියලා ඔක දන්නේ නැහැ. දැන් මූ බලන්නකො. දැන් මූවයි මේ ඇවිල්ලා. දැන් මං මුගේ ෆීස් දෙන එක සතියක් විතර පරක්කු කරා නම් ඒද? දැන් ඔබ හිතන්නේ මම කොණ්ඩම් මදුරන්නේ නැද්ද බබෙක් කියලා? මුගේ සාක්කුවේ තිබිලා ඔක හම්බුනේ. ඕකේ. කම්. කවුද? ඒක වැරදි වැටීමක් උනේ මම හෙට ගියාම හරි ඒ ප්‍රශ්නෙට පොලිසියට ගිහලා ඒක විසඳ ගන්න තියෙන්නේ. ඉතින් බං මගේ නම්බරේ දාලා තියෙන ඉතින් මං යන්නනේ බං දැන්නීම දාලා තියෙන්නේ. කෑ ගන්න කියන තමුසු කොයි ලබ්බ ගහලා මගේ කේබල් එක කැඩලානේ. බලන්නකො තව පැය භාගයේ මීටින් එක තියෙනවා මම යන්නේ ලබ්බෙන් දැන්නේ මන්ද. We get the lot of loan from big countries. Loans from big countries and we pay the loan. මේක මේ ලිංගික ප්‍රශ්නයක් නෙමෙයි මේක මොකක් හරි වෙන ගේමක් මේක මේ උඹට දෙයක් පැහැදිලි කරනවට වඩා ලේසි මං හරකෙක් එක්ක ත්‍රිමාන රූප ගැන කතා කරනවා. උඹ වැරද්දක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නැහැ නේ මට ෆෝන් එක තියන්න. ඒක කියන්නේ තවත් මේ වගේ පොල් බූරුවෙක්ට මට කන්න දීදී බලා ගන්න කියලා ඒත් ඔය කියන්නේ. අර මේ ඵලයක් බය. ඒකින්නේ උන් නඩුවට එන්නේ නැහැ නේ. වැට්ට තරම නඩුවට එන්නේ මටනේ. හැමදාම. බබෙත් උඹ කිරිසප්පයද? බබරේ පොට්ට කැලලක් කතා කරේ. මේ මගේ වයස කීයද? අපි තාමත් එන්නේ බස් එකේ. අඩුම තරමේ ආස කෑමක් කාලා තියෙනවා. මූ මොකක් හරි හොඳ වැඩක් කරලා තියෙනවා නම් මුගේ ජීවිතේට මූ කරලා තියෙන්නේ ශිෂ්‍යත පස්සෙච්ච එක විතර පරයක්. උඹට හිතෙනවා නම් උඹේ ජීවිතේ කඩාගෙන වැටිලා කියලා වෙලා නැති වෙලා යනවා කියලා වගේ එකක් උඹට හිතෙනවා නම් එහෙම වෙන්න නොදී උඹ හයියෙන් අල්ලගෙන උඹ ගායින්ම මං ඉන්නවා. You know the capital of your country? Capital is. අපදා මොකක් හරි පටන් ගන්න ගියාම මගේ ඔළුවේ මොකක් හරි මරවලයක් කඩාගෙන වැටෙනවා. මේ දෙයියනේ කියලා ඔළුව උස්සගෙන එනකොට මං ගෙදර උන් හරි මොකක් කරලා ඔබකට අතර දානවා. මාර ජීවිතයක් බබට තියෙන්නේ. ඔයා අපි වෙලා ඉඳන් අපි වගේ ආතල් දැක්කෝ ආර මොනවද ආතල් කියලා ඕනේ. මට තොට වගේ මගුල් විසේ නෑ මල්ලි. මට මගේ මේ ප්‍රොජෙක්ට් එක කරගෙන පාඩුවේ ඉන්න තිබ්බ නම් ඇති. මාත් අමාරුවෙන් මං කීයක් කරේ වගේ. එකපාරම මතකයිනේ ගෑණියෙක් පන්නගෙන ආවා. දැන් අද මේක හෙට යනකොට මේ බූරුව ළමයෙකුත් වඩාගෙන ඉන්න මෙතන. ඔබ තේරුම් ගන්න. ඔබට දාන පාරමිතාවක් පිළිවෙල කියලා ආරංචියක් ආවේ. මං විතර නෙවෙයි මේ ගොබිල දෙන්නත්. අර අත්ගවුවත් දුරින්න යෝහනයක් තියෙනවා. ඔයාට ඕනේ මේ බොන්නයි නැත්තම් මොනාරි මල 10 ජරාවක් ගන්නයි විතරයි ඔයාට ආතල් ඕනේ. මට මේ එහෙම මේ පත්තරවල ඇද්දලා කෙල්ල හොයන්න ඕනේ නැහැ හරිද? පොඩි මට කෙල්ලෙක් ඕනේ නැහැ. අපි මේ අපිට සෙට් වෙච්ච කෙල්ල මේ බෝඩින් ගන්න එක්කන් ආවේ නැහැ හරිද? අපි සිංහලෙන් කිව්වා මම රද්දක් වෙලා තියෙනවා. මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. වැරදි වැටීමක් ඉන්නේ. ඒක ප්‍රශ්නේ හරි ඒක ගියාම හරි කියලා කිව්වා උටම. බට් එක පැක් කරලා මේ කොහෙන් හරි දාලා අපි දෙන්නම රෑ බස් එකේ අපේ ගෙදරට. මම බය වෙලා නෙමෙයි ඉන්නේ. හරි? මම පොලිසියට බය නැහැ. මට මේ කේන්ති ගිහිල්ලා ඉන්නේ. යාළුවාට කියන්න ඕනේ යාළුවගේ විශ්ේ මොකද්ද කියලා. යාළුවගේ තේරීම යාළුවා කරගනි. යාළුවාට මේමයි යාළුවාට රට දාලා යන්න කියන්න ඕනේ නැහැ ඔයා. යාළුවා එහෙම රට දාලා යන්නේ කොහමද? ප්‍රභාත් තමයි කතා කරන්නේ. දැන් මැට් එක. ඔව් උදේ 60ක විතර හැටි කෙනෙක් හම්බෙලා බැන්දා. දැන් එයාපෝට් එකේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ හනිමූන් එකට. ඔව් දුවට හොඳ කෙනෙක් වෙලා බන්දා. මේ ප්ලේන් එකක් කියලා මන් තියන්න. උඩගිනි මේ වගේ වේද. ආරාම කියලා දවසෙදි මාතාවට. නෑනේ. නෑ කියන්නේ ගියා. පස්සෙන්ද ගියේ. දැන් දවස් 10ක් විතර. තවුසෙට ඇද්ද ජීවත් වෙන සල්ලි ඔය හම්බ කරන සල්ලි. මට එක එකයි සෙල්ලම් වලින් වැඩක් නෑ. මේ වැඩ කරන වෙලාවට මෙතන සද්දපත්ත දාගන්න තියාගන්න බැච්චරයි මං කියන්නේ. ඔයා බීලා ඇන්ටි කෙනෙක් වගේ කියවනවානේ. තොට ඕන තෝ එළියට කියලා සෙල්ලම් කරන් තෝ බැලන තෝ නිදාගෙන මට කියලා කුරුලා පා ගන්නද. ඔබ බට් එක පැක් කරගෙන ඉන්නකෝ. මෙන්න තර ගොවා ගන්න. මේ රටත් එහෙම ඔයා වගේ ඔයා අපිට ණය වගේ මේ රටත් මුළු ලෝකෙටම ණය වෙලා ඉන්නේ. ඒක ගෙවා ගන්න පොඩි කාලයක් මේ රට ස්ට්‍රගල් එකක තියෙන්නේ. තෝ ඒ ණය වෙලා අසුර වෙලා තියෙන රට බීලු කරගන්න ලෑස්ති වෙන්න එපා. නෑ මට නෑ අර මගේ නම එක්කෙනෙක් දීලා වැරදියට ඒක හරියට විසඳ ගන්න ආවේ ඒගොල්ලෝ මට උදේ එන්න කිව්වා එතකොට උදේ ගියාම හරි ප්‍රශ්නේ. එතන හරියන්නේ නැහැ එතන අර එහා පැත්තේ කාමරේ කෙල්ලෙක් ඉන්නවා කිව්වේ. ඉතින් තියෙන බා මේ Google එකකින් සර්ච් කරලා දැනගන්න පුළුවන් ඒවනේ බා. ඉතාලියට කොහමද අගනුවර මොකද්ද ගෑනු ඉන්නවද සල්ලි තියනවද මූට ඕවනේ බා ප්‍රශ්න. ඒකේ නෙමෙයි තව ටිකක් මේ වුණා නම් ඒ මුවර జగත්සගේ ඔඩොක්කෝ දාන්නේ ඔක්කොම. ඉතින් අද එන්නේ නෑනේ. හරි. රතුනට දාව සිංහ පැටව
තුට්ටු වෙද අනුනගේ ඉඳුලින්. ඒකනේ වා කියන්නේ. ඔයාට ගන්න ඔයාට තොප්පිය හරිනම් ඔයා දාගන්න. තමුසට මේ තමුසගෙන ආයෙවත් ඒවා ගන්න බැරුව ඔය අපිට වැඩිපණ කියන්න එපා. ගත් නෙමෙයි බං ඒ ගොළුවද ඔය තියෙන්නේ සුගා. දැන් මම පුරුදු වෙන්න ඕනේ ඇත්තටම මමුට ලැබෙන දෙයින් මම සන්තෝෂ වෙන්නේ. උට එහෙම පුරුද්දක් නැහැ. තේරුණාද? අර පැලෙන්න දෙන්නේ නෝද. ඒක රවුල් ගස් දෙක තුනක්වත් තියෙන එකක් කිව්වනම් කමකුත් නැහැ. හරි හරි මට ඒක විතරක් දෙන්න ඒ ඇති මට වෙන මුකුත් එපා. මේ මිනිස්සයා අපිට වඩා බීලා අන්තිමට මූ ආවේ මේ මිනිස්සයා කරේ. කොහොමත් මම බැඳලා ගියාම තමුසෙට අම්මලා ගාවට යන්න වෙන්නේ. එතකොට වැරදිලා අපේ. ඒත් මචං ඕනම රටක මං කියන්නේ. දැන් ගණපති පන්තියේ ඉන්නේ පාලකයාගේ පැත්ත. මේක කොහෙත් එහෙමයි. දන්නවද? මේක බීලා පැය භාගයකින් තමයි කන්න දෙන්නේ. මේ තමුසෙට දැන් මං කියන සිංහලේ තේරෙන්නේ නැද්ද? මේක බීලා මේ මිනිස්සයා පාඩුවේ බොනවා එතන ආතල්ලේගේ එතන මේ මිනිස්සුන්ට වද දෙන්න එපා. උඹ ඉඳහන් කොහෙන්ද ඒවා? බෑග්යක් පුරවල මොකද? උගුල් ගෑවද? හරි දැන් උඹට පිනිමුවෙක් ඕන එකට මේ බූරුවෙක් එක්කන් ගිලා හරියන්නේ නැහනේ. මේ හරියම රස්සාවක් හොයාගෙන ඉබ්බන් මේ බල්ලන්ටයි බූරුවන්ටයි දෙක නටන්න තියාගන්න නැතුව. තොට දෝදු දැකෝ. මට මංගේ නැට් එකක් දාගෙන නැට් එක දාපු එකට බැන බැන ඉන්නේ. රටා මගේ account එකේ තෝ ෆෝන් එක තියා. මට උඹේ ෆෝන් එක ඕනේ නැහැ. මට ඕනේ උගේ ෆෝන් එක. රටා ෆෝන් එක තියා. කොහොමද? නෑ ඉතින් මට ආඩම්බරයි ඉතින්. මගේ සිවනේ ඉතින් ශ්‍රී ලංකා පරම්පරාව ආඩම්බරයි. හලෝ ඇන්ටි. මේ මම නෙට කතා කරන්නේ. ඇන්ටි. ඔව්. අනේ ඇන්ටි අපිට වතුර නෑනේ. දේශපාලන ඉතිහාසයේ පොත් දීලා කියලා හරියනවද බං? බෝඩි මේ සල්ලි දෙන්න. ඇන්ටි මේ පොත් මගුලක් කියවන එක නෙමෙයි බූරුවෝ. ඒ කියන්නේ ඔයාලට මාසෙට රුපියල් 3000ක් 4000ක් දෙන්න පුළුවන්. හරි මම උඹ බයිසිකලේ ගිහින් දාන්න. තමුසේක මල්ලිලා එක්සෑම් එකකින්වත් මුගේ කසිකවල් ඉන්ටර්වියු එකකින්වත් මේක මට දාගන්න සල්ලි දෙන්නේ නැහනේ. ඔබට මල්ලිලා නැහනේ. හිටියනම් උඹට තේරෙයි ඌ පාන්දර 3-4 විතර ගෑණිකුත් එක්කම බෝඩිමට ආවා. කොහෙද යන්නේ උඹ? මේ කෙල්ලෙකුත් එක්ක. නෑ මුම් මේ කරන වැඩවලින් අපිට බෝඩින් වලින් යන්න. අපි මේ ගත කරන මොහොතේ තිබ්බා රටේ තරුණයෝ කී දෙනෙක් දුක් විඳිනවා. අවච දැන් හැමෝටම නෑ මෙහෙම කැමති තැනකට ඇවිල්ලා කැමති විදියට මෙහෙම කාලා බීලා ආස විදියට පොඩ්ඩක් ජීවත් වෙන්න මචං එහෙම නෑ. ඌ මේක ගණනයි කියලා රුපියල් 5000 දුන්න නැත්නම් උඹලා ඕනේ විදියට බෝඩි මේ සල්ලි ගාව මම නම් 7ක්වත් දෙන්නේ. ඒකනේ මං කියන්නේ. දැන් ඕක සල්ලි වලට අරන් දෙන්නද බං? දැන් ඌ දාපුවා මම මොකද්ද දෙන්නේ? උට මේ ගලක් නැති මුද්දක් දෙන්නද බං? උඹට අස් කරන්නම ඕන. උඹට අස් කරන්නම ඕන නම් මේ කාමරේ අස් කරන්න තිබ්බා. දැන් මොකක් කර වෙන විකල්පයක් බලන්න. මේ කොහමද? මොනතද දාන්න පුළුවන්? දැන් මේ නත්තල් සියා මේ වර්දුම් කවුලකින් දැල්ලි ගාගෙන කුණු ගාගෙන ඉන්නේ උඹලා වගේ මේ පිරිස් දෙවුම් වගේ. අනේ පළපයි යන්නේ. නිකන් බොරුවටනේ කලබල වුනේ. මං කිව්වනේ විකල්පයක් තියෙනවා කියලා. දැන් මොකෝ මේ නත්තා සියා මේ මූණ විලෝ පට්ටම් ගහගෙන ඉන්නේ. Are you from India? No, I'm from Sri Lanka. Sri Lanka is the pearl of the Indian Ocean. මන් දන්නේ අතරු දැන් මං කියන්නේ අතරම හොඳ මිනිහෙක් කියලා. හැබැයි මං ඇත්තට මේ වෙලාවෙ හිතෙන්නේ මං අතර හොඳ මිනිහෙක් බා. I live in Colombo. It's big city. So many people from villages come to Colombo to earn money. After earn money, they go back. But I'm still. No. Yes. Even my boarding, everyone struggle. All fuck.